හලෝ යාළුවනේ කොහොමද ඉතින්? ඔන්න අද මං හදන්න යන්නේ වැස්ස වෙලාවට ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්නවට රස කෑමක්. මේක මං හදන්නේ වේලපු බත් වලින්. මේ තියෙන්නේ වේලපු බත්. දැන් අපි මේක පැටියක දාලා හොඳට බැද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම් මේක හොඳට බැද ගන්න මේ විදිහට. ඔන්න මේ තියෙන්නේ හොඳට බැදගත්ත වේලපු බත්. දැන් මම මේ වේලපු බත් ටික ග්‍රයින්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. මේ බලන්නකෝ. හොඳට පිටි වෙන්න බ්ලෙන්ඩර් කරගෙන තියෙන්නේ මම මේක. මම මේ කොටාගත්ත පිටි ටික පැණි උණු කරලා පැණි එකට තමයි මේ දාලා දැන් කලවම් කරන්නේ. ඔයාලට මම පැණි උණු කරන වීඩියෝ එක ආපහු ගේන්නම්. මොකද මට පැණි උණු කරන වීඩියෝ එක ගන්න බැරුව ගියා. මේ තියෙන්නේ මං හදපු අග්ගලා. දැන් මං හවසට තේ බොන්නයි යන්නේ. එහෙනම් අපි ආයෙත් දවසක හම්බෙමු. බයි බයි.